මිනිස්සුන්ට විඳින්න තියෙන මිනිස්සු ආදරය කරන්න ඕනි දේවල් අතරින් මම තෝරගන්න එකම ලස්සන දේ තමයි මේ පරිසරය. මේ තමයි අවිස්සාවේල්ල වැවේ කැලේ රක්ෂිතය. මේවා මෙහෙම වල් වැදිලා තියෙන්නේ මේවට එන මිනිස්සුන්ගේ තියෙන විනාශකාරී නොමනා ක්‍රියාකාරකම් නිසා. මේවා මිනිස්සුන්ට තහනම් වෙලා මේවා වැහිලා ගිහිල්ලා දැන් සුදුසු අයට වනසතුන්ටම මේවා අයිති වෙලා තියෙනවා. බොහොම ලස්සන. කියන්නේ අවිසල් නගරයට යන කවුරුවත් දකින්න නැති, දන්නේ නැති තැනක් විදිහට තියෙන තැනක් මෙතන. ඇත්තටම මිනිස්සුන්ට නිමෙන්න ඕනි නම්, නිදහසේ ඉන්න ඕනි නම් සුදුසුම තැනක් තමයි මෙතන. ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ. විනාඩියක් දෙකක් මේ තැනක රැඳිලා හිටියා කියලා. ඉතින් එහෙම ලස්සන තැනක මිනිස් ක්‍රියාකාරකම් නිසාම අහිමි වෙලා ගිහිල්ලා මිනිස්සුන්ට තියෙන සංචාරකයෝ ඇවිල්ලා රටට ආදායමක් ගේන්න පුළුවන් තැන, නිස්කලංක තැන, වියදම් කරලා හදපු තැනක් අද අත් වෙලා තියෙන කරනවා. මම ඉන්නේ වැවේ කැලේ රක්ෂිතය ඇතුලේ. එතකොට දැනට මේ පළාතට තියෙන ලොකුම සහ ලස්සනම ස්වභාවික වනාන්තරය. එතකොට ජලාශය. එතකොට සංචාරකයෙක් මොනවා හරි නිමාඩුවක් ගත කරන්න එන ලංකාවේ මිනිසෙක් පරිසරය ගැන, ගහකොළ ගැන ඉගෙන ගන්න දරුවෙකුට දෙයක් ඉගෙන ගන්න වටිනාකමක් දෙන්න පුළුවන් තැනක්, ඉගෙන ගන්න පුළුවන් තැනක් මෙතන. මේ තැන දැන් මේ පඩිපෙළ බැඳලා මේ ලස්සනට තිබුණාට මේවා මිනිස්සුන්ට තහනම් වෙලා දැන්. තහනම් වෙලා තියෙන්නේ මිනිස්සු නිසාමයි. මේ වේවැල් තියෙන්නේ. වේවැල්, වෙනිවැල්, එතකොට නොයෙක් විදිහේ ගස් කොළන් වර්ග බොහෝ දේවල් මෙතන තියෙනවා. කැලේට ගිහිල්ලා ගොඩනැගිලි ඉදි කරලා ඒ ගොඩනැගිලි වල මිනිස්සු ඇවිල්ලා ඉතින් වේවැල් ගොඩනැගිලි වල මිනිස්සු ඇවිල්ලා විනාශ කරලා බීලා කොච්චර වීදම් කරන්නද මේවා මෙහෙම හදන්න. මේ පඩි බැඳලා යකඩ බට දාලා පාලම් දාලා හදලා තියෙන තැනක්. සංචාරකයෙකුට ඇවිල්ලා අපේ රටේ තියෙන අර කොන්ක්‍රීට් බිල්ඩින් බලන්න සංචාරකයෝ මේ රටට එන්නේ නැහනේ. මේ රටට සංචාරකයෙක් වේවා පිට පළාතකින් විනෝද ගමනක් එන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරුම ආවත් මෙතෙන්ට එන්නේ මේ වගේ තැනක සුන්දරත්වය විඳින්නනේ. ඉතින් අපේ ඉන්න මිනිස්සු ගස් කොළන් ටික කපලා අරක්කු බියර් ටික බීලා මේ තැන්වල බෝතල් ටික කඩලා කුඩු කරලා දාලා මනුස්සයෙකුට ගියා සතෙකුටවත් ඉන්න බැරි විදිහට මේවා විනාශ කරලා දාලා තියෙන පේනවා. ඉතින් මේ රටේ ඉපදිච්ච මිනිස්සු විදිහට එහෙම කරන්න හොඳ නැහැ. අමුතුවෙන් පින් නොකලට කමන්නේ. අපේ රටට තියෙන සම්පත් නෙමේ දැන් මේ පළාතෙන් මෙහෙම නිදහස් තැනක් හම්බෙන්නේ බොහොම කලාතුරකින්. දැන් මේවා ජනාකීර්ණ වීගෙන යනවා. ඉඩකඩම් ටික ඔක්කොම මිනිස්සු ගන්නවා. ගස් කොළන් ටික කපනවා. එහෙන් එල්ලිනෝ එනවා කියනවා, නියඟ එනවා කියනවා, විනාශ වෙනවා කියනවා. එහෙම කියනකොට මේ අඩි 100 ගාණක් ලොකු යකඩ වැටක් උඩට ගස් කොළන් කඩා වැටිලා කැලේ වැවිලා මේවා විනාශ වෙලා තියෙන විදිහ. මේ වැව ඉස්සර මාර ලස්සනට තිබුණා. වැව වටේම යන්න පුළුවන් විදිහට වැටක් ගහලා තියෙන ඉන්නවා. මම පෙන්නන්නම් ඔයගලන්ට. මේම ලස්සනට බිමට ගල් අල්ලලා මේ ලස්සනට ගල් ඇයිසන් කරලා මාර ලස්සනට තිබිච්ච තැනක්. සංචාරක අමාත්‍යාංශයකින් හරි වගකීතු ආයතනයකින් ඉදිරිපත් වෙලා මේ බලන්න. ඇත්තටම ඉතින් අපේ රටේ මේ නිකන් බීලා කරලා ආතල් ගන්න බියබද්දන්ට නෙමෙයි
නිදහස් පරිසරයක් බලාපොරොත්තුවෙන් එන මිනිස්සුන්ට මේ වගේ තැනක ආපහු සුද්ධ කරලා බලන්න මිනිස් කටහඬක් ඇහෙන්නේ නැතුව වටිනා ලස්සන පිරිසිදු වතුර පාරක් එක්ක බොහොම හොඳට ඉතින් අර මනුස්සයෙකුට නිදහසේ වේලාවක් වරුවක් ගත කරන්න පුළුවන් ලස්සන තැනක් ඉතින් මේ කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා මේවා මෙහෙම නිර්මාණය කරන්න ඇතින් එහෙම නිර්මාණය කරලා ඒවා මිනිස්සු විනාශ කරලා ඒවා ඇතිවිච්ච සම්පත් ටික හූරගෙන කාලා මේ වැටවල් පවා ඉතින් මෙහෙම කාලයක් යනකොට මේවා මිනිස්සුන්ගේ අතින් කැපිලා යකඩ බඩු කඩවලට ගිහිල්ලා විනාශ වෙලා යයි. ඉතින් එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද මේවා අපේ සම්පත්නේ. අපිට තියෙන සම්පත් අපේ රටේ දැන් එල්නිනෝ එනවා හරි මොනවා හරි වෙලා ඉස්සර මේ පැතිවල වැස්සාම ඒ වැස්සේ වතුර ගතිය ඒකෙන් ආපු ජල පාරවල් ටික ජලාශවල ඇලදොලවල මාස ගාණක් රැඳිලා තියෙනවා. ඉතින් දැන් එහෙම නැහැ. අද වැස්සොත් හෙට ආයි පායනවා. ඔක්කොම වෙයිලා ඉරිතල්ලා යනවා පොළොව. මොකද ඉතින් ගස් කොළන් ටික කපලා මේ වනාන්තර වලට මෙහෙම බෝතල් ටික ගෙනහලා මේ බොන එක නෙමෙයි මිනිස්සෙක් ඇවිල්ලා මේවැ සුන්දරත්වයේ වින්දර කවන්නේ මේවා කාටවත් අයිති දේවල්නේ. ඒ වුණාට මේවැ ඇවිල්ලා බීලා කරලා බෝතල් කටු ටික දාලා පොලිතීන් ටික දාලා මෙහෙම මේවා විනාශ කරලා ගියාම අනාගත පරම්පරාවකට දවසකදී පෙන්වන්න දකින්න ගහක් කොළක් වටිනා කියන දෙයක් නැති වෙලා යාවි. මෙහෙම ගියොත් මේ බලන්න මොනතරම් වියදම් කරලාද මේ තැන් හදන්න ඇති මේ හොඳ අර ගල් වලින් නිර්මාණය කරපු මේ හොඳ ගල් අල්ලලා මේ හොඳ වටිනා කියන හයිය වැටක් හදලා යකඩ වැටක් මේ වැව් සුද්ධ කරලා මේව ලස්සනට තියෙන්න ඇති එක කාලෙක. මමත් කලින් එනකොට මේවා මෙහෙම තිබුණේ නැහැ. දැන් මම මේ සමහර විට දැන් මෙතෙන්ට එන්න අවසර ගන්න ඕනිද දන්නේ නැහැ කාගෙන් හරි. ඉතින් ඇවිල්ලා විනාශ කරලා ජරා ජීර්ණ කරලා යන්න මිනිස්සුන්ට අවසර ගන්න ඕනේ නැත්තම් මෙහෙම මේවා සමාජයට පාලකයෝ නොදකින්නවා වෙන්න පුළුවන්. මේ වටිනා කියන තැන්නේ අපේ රටේ සම්පත්නේ. ඉතින් මේව මෙහෙම වෙන්න දෙන්නේ නැතුව මේවා ඒක ආරක්ෂා කරලා මතු පරම්පරාවට දායාද කරන්න පුළුවන් නම් අනිත් එක හරිද වැරදිද දන්නේ නැහැ. මම දන්න තරමින් නම් මේ පළාතට තියෙන එකම ජල පහර මේක. ඉතින් මේ බලන්න මේ වෙනිවැල් මේ වගේ ශාක දැන් හොයාගන්න දකින්න අමාරුයි. අලුත් පරම්පරාවේ කෙනෙකුට ගහක් කොළක් අඳුරගන්න කිසි දෙයකට මේ දැන් හරියම තැනක් නැහැනේ යන්න කරන්න. ඉතින් මේ හැම දෙයක්ම මේකේ තාම තියෙනවා. මේ දිගටම මේ දැන් මේකෙන් දැන් උනත් මේකෙන් තමයි වතුර අරගෙන තියෙන්නේ. ගොඩක් පැති වලට වතුර අරන් තියෙන්නේ. එහෙම වතුර අරගෙන මිනිස්සු මේකෙන් යැපෙන ගමන් තවත් පිරිසක් ඇවිල්ලා මේකේ ගස් කොළන් ටික කපලා කරලා දාලා විනිවැල් ටික කපලා මේක ඇතුලේ බීලා පොලිතින් ප්ලාස්ටික් ටික දාලා විනාශ කරනකොට ඒවට විරුද්ධව මොකක්ම හරි පියවරක් ගන්න වගකීම් ඉදිරිපත් වෙනවා නම් මේවා ආපහු හැදිලා ලස්සන වෙලා එයි. මේ බලන්න මේකේ ලස්සන. මේ වටේ මේ යන්න පුළුවන් විදිහට ලස්සනට මෙතන තිබිලා තියෙනවා. ලස්සනට තිබිලා තමයි මේවා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් දැන් ඔය කුරුණෑගල පහුවෙලා යනකොට මැල්සිරිපුර පහුවෙලා යනකොට කොස් කැලේ හරිය ගස් කොළන් කපලා ඒවා අර තියෙන ලස්සන පරිසරය නැති කරලා ඒවා එක ආපහු එක ඉදිකිරීම කරලා මහ ලොකුවට විනාශ කරලා දාලා ඒවා සංචාරකයෝ අද්ද ගන්න අමුතෙන් නිර්මාණය කරනවට වැඩිය හොඳයි මේ වගේ පැතිවල. දැන් මේ අවිස්සාවිල්ල කියන්නේ සීතාවක කියන්නේ කර්මාන්ත පුරවරයක් කියනවනේ. කර්මාන්ත පුරවරයක් එතකොට සංචාරක පුරවරයක් මේවා මේ ලස්සනට තිබිලා තියෙනවා. එහෙම තිබිච්ච පැති තමයි ඉතින් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් එක මේ බලන්නේ.
මිනිස්සු විසින් මේවා විනාශ කරලා තියෙන්නේ. මෙහෙම අපිට කියලා තියෙන සම්පත් අපේ ප්‍රදේශයට තියෙන සම්පත් මේවා රැකගන්න සමාජයට මේවට මොනවා හරි පළාත් පාලන ආයතන වලින් මේවා බලනවා ඇති අනිත් පැතිවල තියෙන සංචාරක පුරවර. එතකොට සංචාරකයන්ට වටිනාකමක් අපේ රටට ආදායමක් ගේන්න පුළුවන් තැන් අනිත් ආයතනවල නම් බලනවා කරනවා ඇති. එතකොට අමාත්‍යාංශ වලින් මේ නිලධාරීයෝ ඒවා බලනවා කරනවා ඇති. ඉතින් මෙතන එහෙම දෙයක් නෑ මේ බලන්න. මේ සම්පූර්ණ මේ ගොඩනැගිලි විනාශ වෙලා ගිහිල්ලා. මේවා ඇතුළ දැක්කහම හරිම දුකයි කියන්නේ. මේ දොරවල් කඩලා බින්දලා දාලා මේ බොන එක නෙමෙයි කියන්නේ. නැත්තම් කවුරු හරි හාල් පාරුවෙක් දෙන්නේ කුඹලට මොකද කියලා එහෙම අහයි. මේ දැල් ගහලා තිබිච්ච දැල් රෝල් ගලවලා මේ වස්සට දාලා මේ පුටු ඩෙස් පුටු බංකු ගොඩාක් මේ විනාශ කරලා දාලා. අඩුම තරමේ මිනිසුන්ට පුළුවන් නම් මේ තැන්වල ඇවිල්ලා බීලා ගත්තු ඩෙස් එක බංකුව ආපහු අහුරලා බෝතල් ටික අයිනකින් තියලා එහෙම යන්න හරි පුළුවන් නම් මේවා රැකේ ඊළඟ પરම්පරාවකට. මේවා ඉතින් මේ රටේ මිනිස්සු පරිප්පු කිලෝ එකේ ඉඳලා බදු ගෙවන සල්ලි වලින් හදපුවා නෙමෙයි. මොන තමයි මේ තත්ත්වේ. හිතන්න මේ වගේ හැංගිච්ච තැන් මහන්සි වෙලා වියදම් කරලා ඉදි කරපු තැන් ඉදි කරපු දේවල් මෙහෙම කොච්චර විනාශ වෙලා ඇද්ද කියලා. ඒ නිසා ඇත්තටම ඉතින් මේ වගේ දේවල් කැමති නම් කැමති අය ෂෙයා කරන්න. ඉතින් මේක ආගම වැරද්දක් කියනවනේ පොදුවේ ඉතින් අපි හැමෝගෙම නොසැලකිල්ල නිසා විනාශ වෙලා යන දේවල්. මේවා මෙහෙම ගොඩනගන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර වියදම් කරන්නේ නැද්ද? මේ පඩි පෙල් බැඳලා මොනවා හරි ලස්සන වැඩකට යොදා ගන්න පුළුවන් තැන්නේ මේවා. දැන් මේකේ ඇත්තටම මේ වැව ආපහු ලස්සනට සුද්ධ කරලා ගන්න විතරයි තියෙන්නේ. මොකද මේ ඔක්කොමනේ ලස්සනට හදලා තියෙනවා. මේ වගේ තැනක් අලුතෙන් මෙහෙම නිර්මාණය කරන්න කෝටි ප්‍රකෝටි ගාණක් යයි. දැන් මේකේ වටිනා කියන දෙයකට කියලා තියෙන්නේ මේ ටික විතරයි. මේ බලන්න. ඔක්කොම විනාශ වෙලා වයරින් කරපුවා කරන්ට් එක අරන් තිබිච්ච ඒවා හැමදේම විනාශ වෙලා ගිහින් තියෙනවා. මේවා ඉක්මනින් බලලා මේවට විසඳුම් දෙන්න පුළුවන් නම් ඇත්තටම ඉතින් මේවෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි. මොකද මේවා මෙහෙම දැන් මේ වෙනකොට මේක සල්ලාල මිනිස්සුන්ගේ හොරුන්ගේ ජාවාරම්කාරයන්ගේ බේබද්දන්ගේ තෝතැන්නක් කියලා උන් ඇවිල්ලා බොනවා. එක්කෝ මොකක් හරි මේකට අරන් ඇවිල්ලා මොනවා හරි මගුල් කරනවා කරලා මේක විනාශ කරලා යනවනේ. විනාශ කරලා දාලා යනවා. එහෙම වුණාම ඉතින් හරි අපරාධයක්. දැන් මේකේ වටිනා කියන දෙයකට කියලා තියෙන්නේ මිතර වෙලා තියෙන ගහකොළ දෙක විතරයි. අනිත් හැමදේම කපලා කරලා මිනිස්සු කාලා විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඉතින් මේ බලන්න මේ පාරවල් හදලා මේ ඉන්ටර්ලොක් අල්ලලා පාරවල් හදලා මෙතන ගහලා තියෙන බෝඩ් එකක්. මේ බෝඩ් එකේ තියෙනවා වැවේ කැලේ ස්වභාවික කැලය හා ජලාශය අවිස්සාවේල්ල. සීතාපුර නගර සභාව සතු සභාව මගින් පාලනය වන වැවේ කැලේ ස්වභාවික කැලය සහ ජලාශය සභා බල ප්‍රදේශයේ පිහිටි අක්කර 27ක භූමි ප්‍රදේශයකි. එහි අක්කර 1.5-2ක් පමණ විශාල ජලාශයකින් යුක්ත වේ. මෙය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ස්වභාවික කැලෑ ප්‍රදේශයක් වේ. ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ ස්වභාවික කැලයෙන් පටන් ගන්නා වූ බිසෝ වැල ද පිහිටා ඇත. දීර්ඝ ඉතිහාසයක් ඇත්තා වූ බිසෝ වැල්ල නම් වූ දිය ඇල්ල මෙම ස්වභාවික වනාන්තරයේ ආශ්‍රිතව පිහිටා ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත වූ මෙහි උසස් වටිනාකමක් යුක්ත ආවේනික ශාක ඖෂධ පැළෑටි හා දුර්වල ගණයේ සත්ත්වයින්ගෙන් යුක්ත සංචාරක පක්ෂීන් හා සමනළුන්ගේ පාරාදීසයකි. තව ඉතින් විස්තරේ තියෙනවා. ඉතින්
අතීතයේදී අවිස්සාවේල්ල නගරයට හා රෝහලට ජලය සැපයීමට මෙම වැවේ කැලේ ජලාශය භාවිතා කර ඇති අතර වර්තමානයේ කොටහැර ගම්වාසීන්ගේ පානීය ජලය හා අනෙකුත් ජල අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ජලාශය යොදා ගැනේ. විශාල කුඹු කැලයද මෙම ස්වාභාවික කැලයෙන් පටන් ගන්නා වූ බිසෝ වැල ආශ්‍රිතව පිහිටා ඇති මෙම ස්වාභාවික වනාන්තරය සහ ජලාශය ආරක්ෂා කිරීම හා වගාව නඩත්තු කිරීම වෙනුවෙන් 2006 වර්ෂයේදී සීතාපුර නගර සභාව සම්මානයකුත් අරන් තියෙනවා මේක නවීකරණය කරා මේක ආරක්ෂා කරා කියලා. ඒ නිසා ඉතින් පුළුවන් නම් වර්තමාන නගර සභාවට මේ අවට ගම්වාසීන්ට පුළුවන් නම් මේක මෙහෙම ගොඩ ගන්න. ඇත්තටම ජාතියට ලොකු සේවයක් වාසනාවන්ත කාලයක් උදා වෙයි. අපේ සම්පතක් නේ අපේ පළාතට තියෙන.